එතකොට ළමයි පොතේ ලියාගත්තත් කමක් නැහැ. මේ කොටසේ ඉඳන් පොතේ ලියාගත්තත් කමක් නැහැ. බොල් ණය ආපසු ලැබීම තමයි අපි දැන් කතා කරන්න යන්නේ. බොල් ණය ආපසු ලැබීම තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. එතකොට ළමයි බොල් ණය ආපසු ලැබීමක් වුණොත් ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් බොල් ණය කපලානේ තියෙන්නේ. පළවෙනිම දේ තමයි මෙතෙන්දි දිත්ත සටහන් දෙකක් යනවා. පළවෙනිම දිත්ත සටහනේදී වෙන්නේ ළමයි අපි බොල් ණය කපා හැරීම කොහොමද කරන්නේ? බොල් ණය කියන වියදම් ගිණුමට හර කරගෙන ණයගැති වත්කම අඩු වෙන නිසා ණයගැති ගිණුමට බැර කර ගන්නවා නේද? එතකොට බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර විදිහට තමයි මෙතෙන්දි සටහන් කරලා තියෙන්නේ. එහෙමනම් අපි ළමයි පළවෙනියටම කරනවා මෙහෙම දෙයක්. අපි මෙතෙන්දි පළවෙනියටම කරනවා මෙතෙන්දි ණයගැතියා නගා සිටුවීම කියලා එකක්. ණයගැතියා නගා සිටුවීම කියලා එකක් කතා කරනවා. ඒකෙදි කතා කරන්නේ ළමයි අපි අර බොල්ලයි විදිහට කපාගත් එක නැවත රිවර්ස් කරනවා. එතෙන්දි කරන්නේ බොල්ලයි විදිහට හදාගත්ත කොටස අපි අයින් කරගන්නවා. අනිත් පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් බොල්ලයි කපා හරිද්දි බොල්ලයි ගිණුම හර කළා ණයගැති ගිණුමට බැර කරගත්තානේ. අපි ඒක ළමයි ඒ විදිහේ ගනුදෙනුවක් උනේ නැති විදිහට ආයි රිවර්ස් කරනවා. ඒ කියන්නේ ණයගැති ගිණුමට බැර කරපු එක අයින් කරන ණයගැති ගිණුමට හර කරගන්නවා. බොල්ලයි ගිණුමට හර කරපු එක අයින් කරන බොල්ලයි ගිණුමට බැර කරගන්නවා. එහෙනම් එතෙන්දී අපිට දිත්ත සටහන හැදෙනවා ළමයි කොහොමද? අපිට එතෙන්දී දිත්ත සටහනක් හැදෙනවා ණය ගැටි කියන ගිණුම හර බොල් ණය ගිණුම බැර. මේක ළමයි ලද බොල් ණය ගිණුම කියලාත් කියනවා. ලද බොල් ණය කියලා ලියා ගන්න. ලද බොල් ණය ගිණුම බැර. ලද බොල් ණය ගිණුම බැර. ඊට පස්සේ අපි ළමයි මෙතෙන්දී අපිට මුදලක් ලැබෙනවනේ. ඒ කියන්නේ මෙතෙන්දී අපිට දැන් සල්ලි ලැබෙන එකනේ වෙන්නේ. අපි අර විදියට බොල් ණය කපපු එක රිවර්ස් කරාට පස්සේ දැන් සාමාන්‍ය විදියට මේ බොල් ණය කියලා කපා හැරපු කෙනා ණයගැති ගිණුමේ ඉන්නවා. එයාගෙන් ලැබෙන සල්ලි ටික සාමාන්‍ය මුදල් ලැබීමක් විදියට සටහන් කරනවා. එහෙනම් ළමයි දෙවෙනි සටහන යනවා ණයගැති මුදල් ලැබීම සටහන් කිරීම. ණයගැති මුදල් ලැබීම සටහන් කිරීම. එහෙනම් ළමයි මේකෙදි ඉස්සරහන කොහොමද එන්නේ? ඒක සටහන් වෙන්නේ මුදල් ගිණුමට හර වෙනවා. මුදල් ගිණුමට හර වෙනවා. ණයගැති ගිණුමටනේ ළමයි ණයගැති අඩු වෙනවනේ. ණයගැති ගිණුමට බැර වෙනවා. මුදල් ගිණුමට හර වෙනවා. ණයගැති ගිණුමට බැර වෙනවා. එහෙමනම් ළමයි මෙන්න මෙතෙන්දී අපිට මේ දිත්ත සටහන් දෙකත් එක්ක තව පොදු දිත්ත සටහනක්. ඒ කියන්නේ මේ දිත්ත සටහන් දෙකම ඇතුළත් කරලා තනි දිත්ත සටහනක් හදාගන්න බලන් හරියට අපි අර තොග හානියේදී හදාගත්තේ. තොග හානියේදී තොගේ හර කරලා ලාභ හර කරලා විකුණුම් පිරිවැයට බැර කරගත්තේ. තොග හානි ගිණුම අයින් කරලා ඒ වගේම මෙතෙන්දි මේ ණයගැති ගිණුම හරයි ණයගැති ගිණුම බැරයි වෙනවා කියන්නේ එතන කිසිම බලපෑමක් නැහැ ළමයි. හරිනේ ඉතින් දැන් බොල් ණය විදිහට කපා හැරියල් ළමයි ණයගැති අඩු වෙනවා. මුදල් ලැබුණා ණයගැති අඩු වෙනවා. එකම බලපෑමක් තියෙන ණයගැති ගිණුමට. ඒ නිසා අපිට මේ ණයගැති ගිණුමේ බලපෑම අයින් කරගෙන ළමයි මෙතෙන්දි තනි දිත්ත සටහනක් හදාගන්න පුළුවන්. මුදල් ගිණුම හර මුදල් ගිණුම හර ඊට පස්සේ හදාගන්න පුළුවන් ලද බොල් ණය ගිණුම බැර කියලා. ලද බොල් ණය ගිණුම බැර කියලා. හොඳට මතක තියාගන්න ළමයි මේ ලද බොල් ණය ගිණුම බැර කියන එක ආදායමක්. මේක ආදායම් ගිණුමක්. ලද බොල් ණය ගිණුම බැර වෙන එක ආදායමක් කියලා මතක තියාගන්න. හරි. එතකොට මේ විදිහට තමයි ව්‍යාපාරයේ බොල් ණයක් කපා හැරලා ආයෙ ලැබුණොත් සටහන් කරගන්නේ. එතකොට මුදල් ගිණුම හර වෙන එක මුදල් ගිණුමට සටහන් වෙනවා. ඒක මුදල් ගිණුම යනවා ජංගවත්කම් වලට. ලද බොල් ණය බැර වෙන එක වෙනත් ආදායම් වල සටහන් වෙනවා ආදායම් ප්‍රකාශනයේ. හරි. ළමයි බලන්න දැන් මෙතෙන් එනකන් තේරුණාද කියලා මොනවා හරි තේරුන්නේ නැද්ද යතිනවනේ ඉක්මනින් අහන්න. අපි අවසාන ගාන හදලා අදට ක්ලාස් එක නිමා කරමු.